ව්‍යවහාරික විද්‍යාපීඨයේ ගණිතය පිළිබඳ මහාචාර්ය පී.එම්.එන් ධර්මවර්ධන මහත්මයාට ඉතාම ගෞරවයෙන් පොත ගැන පොඩි වචන ටිකක් කතා කරන්න. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාව. අද දිනේ අපේ කතානායකතුමා වන මතිස් කෝල්‍යාරච්චි මැතිතුමනි, ඒ වගේම මේ ස්ථානයට පැමිණි සියලුම ආරාධමුත්තනි, ඒ වගේම මා මිත්‍ර උපුල් සමන්ත කෝල්‍යාරච්චි මහතාණන්ගේ හිතවතුන් සහ පවුලේ ඥාතීන් සියලු දෙනාගේම අවසරයි. මගේ මා මිත්‍ර හේට්ටිආරච්චි මැතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා මා පිළිබඳ විස්තර කථනයක් කිරීම සම්බන්ධයෙන්. මම තාමත් කියන්නේ හමුනාම කියන්නේ පන්ති යාළුවෙක් කියන එක විතරක් කියන්න කියලා, මහාචාර්ය කියන එක කියන්න එපා කියලා. ඔය සාමාන්‍ය මහාචාර්ය කියන එක වෙන්නේ විශ්වවිද්‍යාලය තුලදී පමණයි. ඒ නිසා කමක් නැහැ. බොහොම ස්තුතියි. ඇත්තටම මා විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ මා මිත්‍ර උපුල් සමන්ත කෝල්‍යාරච්චි මහතාණන්ට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මේ පොත පිළිබඳ විග්‍රහය කරන්න. ඉතින් මම චුට්ටක් මතක් කරන්නම් මගේ උපුල් සහෝදරයා කොහොමද මට හම්බෙන්නේ කියලා. මම 1984 තමයි කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්නේ. එදා ඉඳන් උසස් පෙළට එක පන්තියේ තමයි අපි දෙන්නම ඉගෙන ගත්තේ ගණිත විෂය. ඒ ඇති කරගත්ත මිත්‍රත්වය තාමත් තියෙනවා. ඒ වගේම තමයි හෙට්ටිආරච්චි මහතාණන්. ඒ නිසා සැප්තැම්බර් මාසයේදී අපේ පැවතුණා අවුරුදු මම හිතන්නේ 40 ගානකට පස්සේ සුහදාමුවක් පැවතුණා. ඒදී උපුල් සමන්ත සොයුරාණ මට ආරාධනයක් කරා මගේ දිනේගේ පොතක් එළිය දක්වනවා, ඒකට විග්‍රහයක් කරලා දෙන්න කියලා. ඉතින් එතන අපි නිදහස් අධ්‍යාපනයේ පෝෂණය වුණ අය. තාමත් එහෙමයි. එතකොට නිදහස් අධ්‍යාපනයේ පෝෂණය වුණ කෙනෙක් නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය ලද තවත් කෙනෙකුට උපකාර කිරීම, කෙනෙක්ගේ හැකියාවන් ඔප්නවාගෙන උදව් කිරීම අපේ යුතුකමක් වෙනවා. ඒ නිසා මේ ඉල්ලීම මං ආදරෙන් බාරගත්තා. ඒ විතරක් නෙමෙයි, මේක තමයි මගේ පළවෙනි විග්‍රහය. මගේ කුළුදුල් විග්‍රහය මේ පොතට දුන්න. ඒ නිසා අඩුපාඩු ඇති තිබුණොත් මට කියන්න. මොකද මම උගන්වන්නේ සාහිත්‍ය නෙමෙයි, ගණිත විෂය. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න මගේ මුල් විග්‍රහය මම තාම දන්නේ නැහැ මේක සංස්කරණය කරේ කවුද කියලා. එතුමාට හෝ එතුමියටත් මම මේ අවස්ථාවේ ස්තුති පුද ගන්නවා. මම තාම දන්නේ නැහැ කවුද කියලා. මොකද මම කරපු නිර්මාණයට තවත් ගුණ එකතු කරලා මේක පරිපූර්ණ දෙයක් බවට පත් කරා. මම එතුමාට හෝ එතුමියටත් මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. මගේ අදහසුත් එක්කම මේක සාර්ථක විග්‍රහයක් කරගන්න උදව් කිරීම සම්බන්ධයෙන්. හොඳයි, මම දැන් පොතට යමු වෙන්න. ඇත්තටම මේ පොත ගැන විස්තර කරොත් කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි අපිට හිතන්න දෙයක්. අපිට යාන වාහන තියෙනවා. සුහුරු ජංගම උපකරණ තියෙනවා. ඒ වගේම පරිගණක යන්ත්‍ර තියෙනවා. නමුත් පොඩ්ඩක් හිතලා බලන්න අපේ මේ කෝල්‍යාරච්චි මහතාණන් හිටපු මුල් අවධියේ සහ දැන් තියෙන අවධිය කොයිතරම් කාර්යබහුලව දැන් අපි. ඉස්සර මේ 100ට මේ පියාණන් හිටපු කාලේ ගොවිතැන් කරලා වෙනත් දේවල් කරලා පන්සලට ගිහිල්ලා හාමුදුරුවන්ගේ අවවාද අනුශාසන අහන්න කාලයක් තිබුණා. ඒ කාලේ මේ වගේ යාන වාහන තිබුණේ නැහැ. සුහුරු දුරකථන තිබුණේ නැහැ. ජංගම උපකරණ, ජංගම දුරකථන තිබුණේ නැහැ. පරිගණක යන්ත්‍ර තිබ්බේ නැහැ. නමුත් ඒගොල්ලන්ට කාලයක් තිබුණා ඒ දේවල් කරගන්න. ඒ විතරක් නෙමෙයි. දැන් ඉන්න අයට හොඳ උපදේශයක් තමයි මේ පොත් වලින් දෙන්නේ. මොකද්ද? මේ විශ්වීය දීනය කොහොමද තමන්ගේ ළමා කාලේ ගත කළේ කියන එක. කොයිතරම් කාය බහුල වුණත් කාලේ කළමනාකරණය කරගෙන මේ 100ගේ
ගොඩක් එතුමාගේ අත්දැකීම් උකහා ගන්නට දරපු උත්සාහය. ඒ විතරක් නෙමෙයි. මේ ලබාගත් දෙය අනිත් හැම දෙනාටම ප්‍රයෝජනයක් ගන්න කරපු උත්සාහය. මම හිතන්නේ මේ තියෙන ශ්‍රේෂ්ඨයි ඇති. මොකද ඒකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද අපි නොදන්න දේවල් මේකේ තාම තියෙනවා. අපි මහාචාර්ය වුණත් අපි නොදන්න දේවල් තාම තියෙනවා. ඒකට විශ්වවිද්‍යාලයට බෙහෙම ස්තුතිවන්ත වෙනවා මේ පොත නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. මොකද මේ හොඳ සම්බන්ධයක් තියෙන තම වෙලක්. ඒක උලිම තමයි කලින් හිටපු මුක්තා ඒ වගේ මම දන්නේ නැහැ. නමුත් සීයා පියාණන් ඒ ධම්වැල ඒක හරි ප්‍රබලයි. ඒ නිසා තමයි මේ පොත නිර්මාණය කරන්න මේ දීනියට හැකියාව ලැබුණේ. මම හිතන්නේ ඒක හරිම වාසනාවන්තයි. එතකොට මේ පොත පිළිබඳව කතා කළොත් මේකේ පරිසරය පිළිබඳ වර්ණම් ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් මුලින්ම තියෙන තමයි මල් කැපීම කියන එක. අද කෙනෙක් පුංචි දරුවෙක්ගේ මල් කපනවා කියලා ඇහුවොත් එහෙම මොකක් හිතයිද? මල් කපනවා කිව්වොත් එහෙම. නමුත් මේ දේවල් ඉගෙන ගන්න මේ පොතෙන් බලා ගන්න පුළුවන් විස්තරයක්. ඒ විතරක් නෙමෙයි. කොයිතරම් දුක් ගැහැට කම්කටොළු ආවත් ඒවත් හිතේ දරාගෙන අපි කොහොමද අනිත් අපේ පවුලේ කටයුතු කරගන්නේ කියන එක අපි ලබා ගන්න පුළුවන්. අපි සමහර වෙලාවට වැටෙනවා. හිතින් වැටෙනවා, දුර්වල වෙනවා. වෙනත් දේවල් කරගන්න හිතෙනවා. එහෙම නොකරගෙන අපි කොහොමද සමාජයේ ජීවත් වෙන්නේ? ගෞරවනීය රැකියාවක් කරගෙන කොහොමද අපි ජීවත් වෙන්නේ? මේ හැම රැකියාවම ගෞරවනීය රැකියාවක් තමයි මෙතුමා කරලා තියෙන්නේ. මේ වගේ තුලින් කොහොමද අපි සමාජයේ ජීවත් වෙන්නේ? තව දෙයක් තියෙනවා. මම හිතන්නේ ඔබ තමුන්නාන්සලාට මේ පොත පරිශීලනය කිරීමෙන් ලබා ගන්න පුළුවන් වේවි. අපි තියෙන බැම්මක් කියන කල්ලා තිනවා. තව කියවල නිසා සමහර දෙයක් දන්නේ නැතුව ඇති. මේ ආකෘතියෙන් එහා ඔබට ගිහිල්ලා লীලා තිනවා. අපි සාමාන්‍යයෙන් කතාවක් ලියනකොට මුලින් පටන් ගත්තාම ඒක අවසාන වෙනකම් ගලාගෙන යනවා. වෙනත් පැති වලට යන්නේ නැහැ. නමුත් මේ දීනිය මොකද මේක චරිත කතාව සම්බන්ධයෙන් වෙන නිර්මාණයක්. මේ සම්බන්ධයෙන් විවිධාකාර පුද්ගලයන් මේ ග්‍රන්ථයේ තුල කතා කරනවා. ඉතින් අපි අහලා තියෙන දෙයක් තමයි කෙනෙක් උප්පත්තිය සිට මිය දෙනකම්ම ඉගෙන ගන්නවා කියන එක. මම හිතන්නේ ඔබ තමුන්නාන්සලා සියලු දෙනාම දන්නවා ඇති ලංකාවේ අවුරුදු 97ක අත්තම්ම කෙනෙක් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා කැලණි විශ්වවිද්‍යාලයෙන් අවුරුදු 97යි. ලීලාවතී ධර්මරත්න කියලා එතුමියගේ නම. ගිය අවුරුද්දේ තමයි අගෝස්තු මාසේ 21 වෙනිදා කැලණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා බෞද්ධ අධ්‍යාපනය සම්බන්ධයෙන්. එතකොට අපේ කතානායකතුමා මතිස් කෝරාති මැතුමත් තාමත් ඉගෙන ගන්නවා. හොඳම උදාහරණය තමයි තමන්ගේ කලින් මේ ආසන්න කාලයකදී වැඩ කටයුතු කරගන්න ඉංග්‍රීසි ශබ්දකෝෂයක් පරිශීලනය කරලා තිනවා. හිතා ගන්න පුළුවන්. තමන්ගේ වැඩ කටයුතු වලට අදාළ වෙන දේවල් ඉගෙන ගන්න ඉංග්‍රීසි ශබ්දකෝෂයක් භාවිතා කරලා තිනවා. ඉතින් අපි ලබා ගන්න තියෙන ගොඩක් දේවල් මේ පොතේ තියෙනවා. ඉතින් මම හිතන්නේ වැඩිපුර කාලයක් ගන්නේ නැහැ. මම පුංචි කරුණු කීපයක් මම මතක් කරන්න. මෙතුමා සංගීතයට හරිම ප්‍රිය කෙනෙක්. ඒ වගේම සමහර නාට්‍යවලදී එක නාට්‍යයක් තමයි මුවන් පැලැස්ස නාට්‍ය. මෙතුමාගේ ප්‍රියතම වැඩසටහන. ඒකෙන් ලබාගෙන දේවල් ඒකේ
කෝල්ලේ මහත්තයෙක් ඉන්නවා. එතකොට මෙතුමත් කෝල්ලේ ආරච්චි. ඒ කියන්නේ නිහතමානී ආඩම්බරයෙන් යුතුව මෙතුමා නම් ඒක හරියට කැමැත්තෙන් අහගෙන ඉඳලා ගායනා කරලා තිනවා. ඒ වගේම මෙතුමාගේ බිරිඳ එතුමිය දැන් ජීවතුන් අතර නැහැ. එතුමිය හොඳ කිවිඳියක්. ප්‍රදේශයේ ජනයාගේ හිත දිනාගත්ත කිවිඳියක්. එතුමිය පිළිබඳවත් මේ ග්‍රන්ථය තුල ලියලා තිනවා. මොකද බුදුන් වහන්සේ ගැන කතා කරනකොට අපි යසෝදරා මෙහෙණින් වහන්සේ ගැනත් කතා කරනවා. නොකර ඉන්නේ නැහැ. ඒතකොට ඒකේ මෙතනත් එහෙමයි. කතුවරයා ගැන අපේ කතානායකවරයා ගැන කතා කරනකොට ඊට අදාළ වටපිටාවේ ඉන්න ගැනත් විස්තරයක් අපිට හොඳට දැනගන්න පුළුවන්. කොයි විදිහටද මේ අත්දැකීම් බෙදාගත්තේ කියන එක මෙතුමාගේ අත්දැකීම් මේ පෞල් පරිසරය තුළ බෙදාගත්තේ කියන එක හොයාගන්න පුළුවන්. තව දෙයක් තමයි මෙතුමා ඊටමත් සහජීවණයෙන් ජීවත් වෙන පුද්ගලයෙක්. මොකද අවට පරිසර ජීවත් වෙනවා දෙමළ ජනතාව. එතුමා නම් 1983 කාලයේදී ගොඩක් උදව් කළා තියෙනවා මේ දෙමළ ජනතාවට. සහජීවණයෙන් කටයුතු කරන පුද්ගලයෙක්. ඉතින් මේ පිළිබඳ ගොඩක් දේවල් අපිට දැනගන්න පුළුවනි මේ ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන්. මම හිතන්නේ ඊටමත් වැදගත් පොතක් මේක. ඉතින් අවසානයේදී මේ විශ්වී අරුණෝදිනී දිනේට ඊටමත් සාර්ථක කෘතහස්ත ලේඛකයෙක් බවට පත් වෙලා ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙන දෙන්න පුළුවන් හොඳ කෘතහස්ත ලේඛිකාවක්. මම හිතන්නේ මට ඔබ සහෝදරයෙක් කිව්වා කියන්න එපා කියලා. දැන් මං කියනවා ඒ වුණාට ඒක කියන්න ඕනේ. නොබෙල් ත්‍යාගලාභී කෘතහස්ත ලේඛිකාවක් බවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අපේ මහාචාර්යතුමා කතා කරන හැටි දැකපුවාම එතුමා මිත්‍රයෙක් වීම ගැන සතුටකටත් වඩා සැනසෙල්ලක් තියෙන්නේ කියලා ඒ වගේ නිහතමානී පුද්ගලෙක්. ඒක ඇත්ත කියන එක අපේ අනිත් මිත්‍රයින්ටත් දැනෙන්න ඇති කියලා මා හිතනවා. බොහොම ස්තුතියි ඔබතුමාගේ ඊටාම විශිෂ්ට විග්‍රහයට. අපි දැන් මම හිතන්නේ අපේ මේ වැඩසටහනේ නීරස කොටස අවසන් වෙන්නයි යන්නේ. අපි తాවකාලිකව අවසන් වෙන්න කලින් අපේ ලේඛිකාවට ඇත්තටම අපේ සම්මිත්‍යා කිව්වා වගේ මහාචාර්යතුමා කිව්වා වගේ නොබෙල් තෑග්ග දිනන තත්ත්වෙට ඇත්තටම දැන් පොත කියන එක අපි හිතනවා අපි මේ ඉන්න කීප දෙනා විතරයි කියවන්නේ නැත්නම් සිංහලයි විතරයි කියවන්නේ. එහෙම එකක් නෙමෙයි. පොත කියන්නේ පොත දැන් අපි හිතමුකෝ පරණවිතාන මහත්මයාගේ සීගිරි ග්‍රැෆිටි පොත. අපි සීගිරියට ගිහිල්ලා බලද්දී කුරුටු ගීත බහුතරයක් දැන් මැකිලා. නමුත් එතුමා ලියපු පොත නිසා කුරුටු ගීත දැන් අපිටත් තවදුරටත් ඒවා පිළිබඳ ප්‍රවේශය තියෙනවා. ඒ වගේම සිංහල දැන් පරණවිතාන මහත්තයත් දැනට නැතත් අපිට එතුමාගේ දැක්ම ඒ පොත් හරහා එනවා. ඒ වගේ තමයි දුවගේ දැක්ම මේ පොත හරහා එනවා. දුව අපේ කෝර්ලයාරච්චි මහත්මයාගේ මානසික පට්ටලෙන් පන්නරේ ලැබපු කෙනෙක් නිසා දුවගේ ඒ සංස්කෘතියේ හර පද්ධතිය තමයි ඕකෙන් ලියවිලා තියෙන්නේ. අපේ මහාචාර්යතුමා ඒක නිවැරදිව දක්වපු හැටියට අපි බොහොම සන්තෝෂ වෙනවා. ඒ වගේම අපේ කතානායක අපේ කෝර්ලයාරච්චි මතිස් කෝර්ලයාරච්චි මාමාටත් ඒ මහත්මයාටත් ඇත්තටම මා එක්කම කිව්වා දැන් කාලේ ඉවරයි වගේ කියලා. එහෙම එකක් නැහැ. තව ජීවිතේ පටන් ගත්තා කියලා හිතලා මා මගේ ජීවිතේ මේ
ගත වෙච්ච කාලය ගැන තමයි මිනිබිරිය මේ ලියලා තියෙන කියලා හිතලා තවත් চিරාත් කාලයක් මෙහෙම අත්දැකීම් අනිත් අයට බෙදා ගන්න පුළුවන් තරම් විශිෂ්ටත්වයක් තියෙන අත්දැකීම් මාමට තිබ්බා කියන එකමයි වටිනාදී. ඒක ලියන්න මාමා මිනිබිරියෙක් ලැබීම ගැන ලබා ගන්න පින් කරලා තිබුණ ගැන සන්තෝෂ වෙමු. මාමටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අපේ නීරස කාලේ අවසන් කරමින් අපේ ප්‍රවීණ ගීපද රචක ධම්මික බණ්ඩාර ශ්‍රීමතුන්ට අපි ඊටාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ සංගීත සන්ධ්‍යාව ආරම්භ කරන හැටියට. ඒ පොතේ තව එක දෙයක් කියා ගන්න ඕනේ. ඒ පොතත් අර ඊ-බුක් එකක් වගේ ඒකෙත් තියෙනවා ඒ ඇත්තටම මාමාගේ ඒ භාවමය පරිසරය ගැන හොඳ දැනුමක් ගන්න පුළුවන් විදිහට අදාළ මාමා පරිශීලනය කරපු පොත් මාමා කැමැති රස විඳින සංගීතාංග යනාදියත් ඒකේ තියෙන එකක්. ඒ වගේ අපි මේකත් අපි සංගීත සන්ධ්‍යාව ආරම්භ කරමු.